ඇස්කන් නාසාදිය කියන ෂඩේන්ද්‍රයන්ම අවධානයෙන් තියාගෙන පූර්ණ අවධානයකින් ඉඳීම තමා නිවන් දකින මාර්ගයේ ආරම්භයත් අවසානයත් දෙකම. නිවන් දකින මාර්ගය හඳුන්වන්නේ සතිය කියලා. නිවන් දකින මාර්ගය විග්‍රහ කරන්නේ සතර සතිපට්ඨානය කියලා. සතිපට්ඨානය කියන්නේ සතියේ නැමැති සිහිය පිහිටුවා ගැනීම. සිහියෙන් ඉඳීම. සිහියෙන් ඉන්නවා කියන්නේ අවදියෙන් ඉන්න. අවදියෙන් ඉන්නවා කියන්නේ ඉන්ද්‍රියන් අවධානයෙන් යුතුව ඉඳීම. ඉන්ද්‍රිය අවධානයෙන් යුක්ත භාවයට තමයි සතිය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය විග්‍රහ කරන මහා සතිපට්ඨාන සූත්‍රයේදී නිවන් දකින්න තියෙන මාර්ගය විස්තර කිරීමේදී ආරම්භයේදී කියන්නේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ නිබ්බානස සච්චි ක්‍රියායි කියලා. නිවන් දකින්න තියෙන එක මාර්ගය කියන අදහසත් ඒකායනෝ කියන එකෙන් ලැබෙනවා. තනි තනිව එක එක්කෙනා යා යුතු මාර්ගය කියන අදහස ලැබෙනවා. ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන්නේ එක එක්කෙනා තනි තනිව යා යුතු මාර්ගය තමයි සතර සතිපට්ඨානෙ. ඒ මොකද සතර සතිපට්ඨානෙදී කෙරෙන්නේ තමන්ගේ ශරීරයේ කායानुපස්සනාවේදී. තමන්ගේ වින්දන වේදනානුපස්සනාවේදී. තමන්ගේ හිත චිත්තානුපස්සනාවේදී. සිතේ තියෙන ධර්ම ස්වરૂප ධම්මානුපස්සනාවේදී. අවධානය යුක්තව දැනගැනීම ඉඳීම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ ඉඳීම ආරම්භ කරන සතිපට්ඨාන භාවනා මාර්ගයේ ආරම්භයේදී බුදුහාඳුරෝ දේශනා කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාරගතෝවා කියලා. බුදුහාඳුරගේ දේශනාවල සම්මුති අර්ථය වගේම ව්‍යංගාර්ථයකුත් තියෙනවා. කියන තේරුම වගේම නොකියන තේරුමකුත් තියෙනවා. කියන තේරුම අනුව සම්මුති අර්ථය අනුව අරඤ්‍යගතෝවා කියන්නේ භාවනා කරන කැලේකට යන්න කියන එක. ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. බුදුහාමුදුරන් කාලේ ඊට පසුවත් බොහෝ භික්ෂුන් වහන්සේලා භාවනා කළේ වනගත වෙලා. ඒ වගේම කියනවා රුක්කමූලගතෝවා කියලා ඊළඟට. ගහක් යට ඉඳගෙන භාවනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ බුදුනෙත් ගහක් යට ඉඳගෙන බෝ ගහක් යට ඉඳගෙන භාවනා කරන්නේ. ශුඤ්ඤාගාරගතෝවා ගල් ගුහා වලට යනවා ශුඤ්ඤාගාරයකට හිස් නිවසකට හිස් ගේකට හිස් කාමරයකට හිස් කුටියකට බුද්ධ කාලයේ මෑත කාලයේදී බුද්ධ කාලයෙන් පසුවත් යෝගාචර භික්ෂුන් වහන්සේලා ගල් ගුහා වලට වෙලා තනියම භාවනා කරලා තමයි මාර්ගඵල ලැබුවේ නිවන් දැක්කේ. ඒ සම්මුති අර්ථය අනුව කැලේට යන්න ඕනේ භාවනා කරන්න. ගස් මුලට යන්න ඕනේ. ගල් ගුහා ආදී ශුන්‍ය ස්ථාන වලට යන්න ඕනේ ආදී සම්මුති අර්ථයේ පමණයි. එයින් තව ගැඹුරු අර්ථයක් කියවෙනවා. භාවනාවේදී අත්දකින චිත්ත ස්වરૂප සම්බන්ධයෙන්. ඒ ආරම්භක අවස්ථාව තමයි අරඤ්‍යගතෝවා. අරඤ්‍යගතෝවා කියන එකේ හැදිලා තියෙන්නේ අරඤ්‍ය ගතෝ ඉව
කැලයකට ගිය කෙනෙක් වගේ කැලයකට ගිය කෙනා ෂඩේන්ද්‍රයන්ම අවධානයෙන් තියාගෙන ඉන්න ඕනේ. වතුර අන්තරාවලින් බේරෙන්න නම් මොන පැත්තෙන් කොටියයිද වලහයිද සතා සර්පයා සීපාව ඇවිල්ලා අනතුරක් කරයිද මොන බැහැයක් එයිද උඩින් පණීද පිටිපස්සෙන් එයිද පැත්තකින් එයිද කියලා කියන්න බෑ. ඒ නිසා කොළයක් කෙලුණත් හිකිල්ලක් කැඩුණත් අමුතු ගල් සුවඳක් ආවත් අමුතු ශබ්දයක් ආවත් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒක තමයි අවධානයේ ලක්ෂණය ආරක්ෂාවට. කැලේ ගිය කෙනෙක් වගේ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ ෂඩේන්ද්‍රයන්ම ස්කන්නාසාදී බාහිර ඉන්ද්‍රියන් පහත් මනේන්ද්‍රියත් අවධානයෙන් ඉන්න ඕනේ. සතිය කියලා කියන්නේ ඒකටයි. සිහියෙන් ඉන්නවා කියන්නේ ඒකටයි. සිහියෙන් පමණක් නෙවෙයි සති සම්පජාඤ්ඤය කියන්නේ සිහි නුවණින් ඉන්න ඕනේ. සිහියත් නුවණ දෙකම නිවන් දකින මාර්ගයේ අංග. ඒකට පළවෙනි පියවරේදී අවදියෙන් සිහියෙන් පළවෙනි පියවරේදී පමණක් නෙවෙයි ඒ මාර්ගයේ අවසානයේදී රහත් වුණාට පස්සේ නිවන් දැක්කට පස්සේ රහතන් වහන්සේලා හඳුන්වනවා ජාගරියානි යෝගෝ කියලා. නිින්දයක් නැහැ. අවදියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා. මහා කරුණාව කියන්නේ බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ අවධානයෙන් ඉන්න එක. මෝහය කියලා කියන්නේ අවධානය නැතිකම. අවධානය යුතුයකම නැතිකමට තමයි නොසැලකිලිමත්කම කියලා කියන්නේ. ඒක නිවන් දැකීමේ තියෙන මාර්ගයේ සැලකිලිමත්ව ඉන්න ඕනේ. ඒ සැලකිලිමත්කමේ තියෙන තව කෙනෙකුට සලකනවා කියලා කියන්නේ අපි කෙනෙකුට ආදරයයි කියන්නේ කෙනෙක් අපිට ආදරය කියන්නේ අපිට සලකනවා කියන එක. ගෞරව කරනවා කියන එක. අනුන්ට සැලකිලිමත් වීම තුළ තියෙන මෛත්‍රිය, කරුණාව, දයාව, උපේක්ෂාව ආදී ගුණාංග. ප්‍රාර්ථනාවේ පස්සේ තියෙන තේ ගුණාංග රහත් වීම සඳහා වර්ධනය කළ යුත්තේ තේ ගුණාංග. ඒ විදිහට භාවනා යෝගීව ඒකායන මාර්ගය කියලා කියන්නේ තමන් තනියම කරන්නේ තමන්ගේ හිත වැඩ කරන ආකාරය දිහා, තමන්ගේ ශරීරය වැඩ කරන ආකාරය දිහා, තමන්ගේ හැඟීම් වින්දනයන් වැඩ කරන ආකාරය දිහා, තමන්ගේ චිත්ත ස්වරූප නැමැති ධම්ම මනෝ කියන හිතට, ධම්ම කියන්නේ හිතට දැනෙන දේවල් වැඩ කරන ආකාරය දිහා අවධානයෙන් ඉඳීම තමයි භාවනා මාර්ගය කියලා කියන්නේ. බෞද්ධ මාර්ගය, නිවන් දකින්න තියෙන මාර්ගය. ඒ මාර්ගයේ විස්තර කිරීදී මහා සතිපට්ඨාන භාවනාවේදී කියන පළවෙනි ධ්‍යානය පිළිබඳව බික්කු විවේච්ඡේ කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීචුසකං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා. ඒකේ ප්‍රථම ධ්‍යානයේ තියෙන විවේක ලක්ෂණය මොකද්ද? කාමයෙන් තොරව. කාමය කියලා කියන්නේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව ආදී අංග තුන. කාමයෙන් තමයි කැමැත්ත ඇති වෙන්නේ, අකමැත්ත ඇති වෙන්නේ. විවිච්ඡේව කාමී කියන්නේ කැමැත්තෙන් අකමැත්තෙන් දෙකෙන්ම තොරව. ඒකට පූර්ණ අවධානය, මධ්‍යස්ථ අවධානයකින්. මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා කියන්නේත් ඒකයි. එතකොට විවිච්ඡේ අකුසලේ ධම්මේ අකුසල ධර්ම වලින් මිදෙනවා. ලෝභ දෝෂ මෝහ වලින් හිත මිදිලා. රාග දෝෂ මෝහ වලින් හිත මිදිලා. කැමැත්තෙන් අකමැත්තෙන් අනවධානයෙන් හිත මිදිලා. අවධානයෙන් යුක්තව. කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව දැනන දේ ධර්මයෙන් ඉන්නවා. මධ්‍යස්ථ ස්වරූපයකින්. එයින් අදහස් කරන්නේ පූර්ණ අවධානයෙන් ස්කන්ධාසාදී බාහිර ඉන්ද්‍රියන් පහත් මනේන්ද්‍රියත් අවධානයෙන් තබා ගැනීම තමයි පඨම ධානයේදී සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රියන්ට දැනෙන දේවල් දැනෙනවා. සවිතක්කං සවිචාරං
සවිචාරය කියලා විතක්ක ਵਿਚාරය කියලා කියන්නේ නිමිති හිතට දැනෙන එක. ඇහැට දැනෙනවා, කනට දැනෙනවා, නහයට දැනෙනවා, දිවට දැනෙනවා, ශරීරයට දැනෙනවා, හිතට දැනෙනවා. දැනෙන දේ දැනීමෙන් ඉඳීම. ඕක තමයි බුදුහාඳුරෝ බාහ්‍ය සූත්‍රයේදී නිවන් දකින කෙටි මාර්ගය වශයෙන් බාහ්‍ය තාපසයන්ට දේශනා කළේ. දිත්තේ දිත්ත මත්තම් බයිසේ දැක්කහම දැක්ක බව දැනීමෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා. සිහියෙන් ඉන්නවා. අවදියෙන් ඉන්නවා. සුතියසත මත්තම් ඇහුණාවත් ඇහිච්චදී දැනීමෙන් ඉන්නවා. මුතේ මුත මත්තම් නායට දැනුණා, දිවට දැනුණා, ශරීරයට දැනුණා දැනීමෙන් ඉන්නවා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් යමක් හිතට දැනුණාම දෙයිච්ච බව දැනීමෙන් ඉන්නවා. දැනීමට සීමා කරනවා කියලා කියන්නේ හිතන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. මගහරින්නෙත් නැහැ, මෝහයටපත් වෙන්නෙත් නැහැ. එතකොට හිත විතරාගී, විත දෝෂී, විත මොහි. ඒ තත්ත්වෙ හිත පවත්වාගෙන යෑම තමයි අන්තිමට ඒ තත්ත්වෙ ස්ථිර වෙලා විතරාගී, විත දෝෂී, විත මොහි තත්ත්වෙ ස්ථිර වෙලා නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ විදියට ඉන්නකොට අවධානයෙන් ඉන්නකොට සැලකිලිමත්ව ඉන්නකොට මොකද සිද්ධ වෙන්නේ හිතේ ලොකු විවේකයක් දැනෙනවා අර කාමයෙන් වෙච්ච නිසා අකුසල ධර්මයෙන් යමක් අදින්නෙත් නැහැ තල්ලු කරන්නෙත් නැහැ යමකට කැමති වෙන්නෙත් නැහැ හිතන්නෙත් නැහැ අකමැති වෙන්නෙත් නැහැ අපි හිතනවා කියන්නේ අපි හිතන්නේ කැමති දේවල් ගැන එක්ක අකමැති දේවල් ගැන එක්ක නොදැනෙන දේවල් ගැන භාවනාවේදී පළවෙනි පියවරේදී විතක්ක ਵਿਚාරය කියලා කියන්නේ දැනෙන දේවල් දැනෙනවා. දැනෙන්නේ කාමයෙන් තොරව, කැමැත්තෙන් අකමැත්තෙන්, අනවධානයෙන් තොරව. එමේ ඉන්නකොට ඒ හිතේ පවතින විවේකයක් මොකද මොකක්වත් හිතෙන් අදින්නෙත් නැහැ කැමැති වෙලා, තල්ලු කරන්නෙත් නැහැ අකමැති වෙලා, අනවධානයෙන් සංසුන් වෙන්නෙත් නැහැ. සංසුන්ව හිත පවතිනවා. ඒකයි පළවෙනි ධ්‍යානයේ මූලික ලක්ෂණය. දෙවෙනි ධ්‍යානයට යනකොට මොකද වෙන්නේ? විතක්ක ਵਿਚාර ූපසම. විතක්ක ਵਿਚාර දෙකම නැති වෙනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට මොකුත් දැනෙන්නේ නැහැ. චිත්ත රූප පහළ වෙන්නේ නැහැ. හිතවිලි පහළ වෙන්නේ නැහැ. හිතන්නේ නැහැ. දැනෙන දේ දැනීමෙන් ඉන්නවා. හිතන්නේ නැතුව ඉන්නවා. ඒ හිතන්නේ නැති ඉන්නකොට ඇති වෙන විවේකය සුවදායකයි. දෙවෙනි ධ්‍යානයටපත් වෙනකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රියයන් මොකුත් දැනෙන්නේ නැහැ. ඒවා සංසුන් වෙලා සාන්ත වෙලා දැනෙන ස්වභාවය පහ වෙලා. ඒ වෙනාට සිහිය තියෙනවා, සතිය තියෙනවා. සිහියෙන් ඉන්නවා. ජීවත් වෙනවා, ජීව ශක්තිය වැඩ කරනවා. සිහිය වැඩ කරනවා. හැබැයි ඉතේ විවේකයක් ඒ තත්ත්වෙදිපත් වෙනට කියනවා ဒုတိ ය ධානයේදී චේතසෝ භූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං විචාරං සමාධිජං පීතිසුඛං කියලා. විතක්ක විචාර සහිතව අර හිතේ සුවදායක තත්ත්වයට හිතපත් කරගෙන ඒ සුවදායක තත්ත්වයේ ගිලිලා ඒකෙන් හිතන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ තත්ත්වයටපත් වෙනකොට තමයි කියන්නේ අර මම කලින් කිව්වා අරඤ්‍යම ගතවා කියලා. කැලේ යනකොට ෂඩේන්ද්‍රයම අවධානයෙන් ඉන්නවා. හිත සමාධිගත වුණාම හරියට අවුවේ වේලි ගිහිල්ලා පිච්චි ගිහිල්ලා ධාරිය දාගෙන ගිහිල්ලා ගහකට උඩ වාඩුණා වගේ. රුක්ක මූල ගතවා. අර කැලේ ඉන්නකොට සියලුම ඉන්ද්‍රියන් හැම නියුත්තකටම ආදායම් යුක්තව ඉන්නේ. දැන් ගාමල ඉන්නවා කියන්නේ හිත සමාධිගත වෙලා හිත සතිය පවත්වනවා සිහියෙන් ඉන්නවා ඒකෝදි භාවන් හිත එකඟ වෙලා. එකඟ වෙන මොකද? දැන් පළවෙනි ධ්‍යානෙ පීචසුඛං තියෙන විවේකයෙන් ජනිත. විවේකජම් පීචසුඛං. දෙවෙනි ධ්‍යානයේදී
සමාධිතම් පීති සුඛං. හිත සමාධියට පත් වෙනවා කියන්නේ හිතේ කැළඹිල්ල නැති වෙනවා. පළවෙනි ධානයේදී නිමිත්තෙන් නිමිත්තට හිත පනිනවා. ඇහැට පේනවා, කනට ඇහෙනවා, නායට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස නිරස දැනෙනවා, ශරීරයේ ස්පර්ශ දැනෙනවා, හිතේ චිත්ත රූප දැනෙනවා. දෙවෙනි ධානයේදී මොකද්ද තියන්නේ? ඒකෝදි භාවං. ඒ සියලුම දැනීම එකඟ වෙලා දැනීම පවණක් තියෙනවා. එහෙම ඉන්නකොට හිතපත් වෙනා තත්වයකට දැනීම තියෙනවා, සිහිය තියෙනවා, අවධානය තියෙනවා, දැනෙන දෙයක් නැහැ. ත්‍රිපිටකයේ සඳහන් මේ තත්වය අනිමිත්ත සමාධිය කියලා. නිමිත්තක් නැහැ. සිහිය විතරයි තියෙන්නේ. සිහියට මොකුත් නිමිති වෙලා නැහැ. ඒ කියන්නේ හිත හිස් වෙලා. හිත හිස් වෙලා කියන්නේ හිතන්නේත් නැහැ. විඳින්නෙත් නැහැ. චින්තනයන්ගෙන්, වින්දනයන්ගෙන්, චිත්ත රූප වලින් හිස්සු හිතක්. ශුන්‍යාගාරගතව ඒ තත්ත්වයටපත් වෙලා. ශූන්‍යාගාරයක්. ඒ තත්ත්වයේ තමයි නිර්වාණය තියෙන්නේ. නිර්වාණය හඳුන්වනවා ශුන්‍යත්වය කියලා. ශූන්‍යත්වය කියලා හිත. හිත හිස් වෙනවා. හිත හිස් වෙනවා කියන්නේ හිතේ දැනෙන දේවල් දැනෙන්නේ නැහැ වෙන මොකක්වත්. සිහිය විතරයි තියෙන්නේ. සිහිය වැඩ කරනවා. සිහිය වැඩ කළාට හිතේට දැනෙන කිසිම නිමිත්තක් නැහැ වෙන. ශුන්‍යාගාරගත තත්වයකට. අනිමිත්ත සමාධියට හිතපත් වෙනවා. ඒ සමාධියෙන් තමයි අන්තිම නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිවන් දකින්නකොට විසංකාරගතං චිත්තං. සංකාර සම්පූර්ණයෙන්ම හිතෙන් නිරුද්ධ වෙනවා. පුඤ්ඤාභි සංකාර යාපසිතවිලි, අපුඤ්ඤාභි සංකාර ආයාපසිතවිලි, ආනිඤ්ඤාභි සංකාර මධ්‍යස්ථ, ආනිඤ්ඤාභි කැළඹෙන්නේ නැති, කම්පණය වෙන්නේ නැති චිත්ත තුරුප. චේතෝ ඒකෝදි භාවං කියන්නේ හිත එකඟ වෙලා තියෙනවා. හැබැයි ඒකට එක්තරා විදියක ඇල්මක් තියෙනවා. ඒකට කියන රාගානුසය කියලා. ඒනුත් අත්මිදීම තමයි රාගානුසින අත්මිදීම තමයි. ඒ සමාධියෙන් පීතිසුඛම් කියන එකත් ඊළඟ ධානයට යනකොට පීතියති විරාගා, පීතියට තියෙන කැමැත්ත නැති වෙලා යනවා. අන්තිමට මොකද වෙන්නේ? හතරවෙනි ධානයට යනකොට ඇඟට දැනෙනවා කායන පටිසංවේදීති කියලා කියනවා. ආදික්ඛං උපේක්ඛා සතිමා සුඛ විහාරේති. ඒකට සුඛ විහාරයෙන් පවතිනවා. බුදුහාමුදුරුවෝ ධාතු සූත්‍රයේදී නිර්වාණ ධාතු ගැන කියනකොට කියනවා නිර්වාණය කායන පටිසංවේදී කියලා හිතන්න. කායට දැනෙන දෙයක් කියලා හිතන්න. ඒතර කය, සිත, ඒ සියල්ලම හිත කය තියෙනවා, ජීවත්ව තියෙනවා. ඊටාම සුවදායක තත්වයකටපත් වෙනවා. ශූන්‍යාගාරය කියන්නේ හිත හිස්සල පවතිනවා. විසංකාරගතං චිත්තං. නිරෝධ සමාපත්තියේදී අනිත්‍යභි සංකාරිකේ සෝදායක තත්ත්වය දැනීමක් නැති වෙනවා. නිවන් දකින මාර්ගයේදී සබ්බපාපස කරණම් කියන අකුසල අයින් වෙනවා. කුසල සුපසම්පදා කුසල් පවතිනවා. අලෝභ දෝස සමෝසිත පවතිනවා නිමිති දැනෙමින්. අන්තිමට ශුන්‍යාගාරගතව වකින තත්ත්වයටපත් වෙලා ඒ ශුන්‍යාගත තත්ත්වේනොත් හිත නිරෝධ සමාපත්තියට සමෝදිනවා. ජීවිතයේ තියෙනවා සිහියතර කරන්නේ කිසිම දෙයක් සිහියෙන් නිමිති වෙන්නේ නැහැ. අනිමිත්ත සමාධිය තහවුරු වෙනවා. අනේතර තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා නිවන් දැකීම
සාක්ෂාත් වෙන්නේ. හැබැයි නිවන් දකිනකොට නිවන් දකින කෙනෙක් නැහැ. මමත්වේ නැහැ. ආත්මේ නැහැ. අත්ති නිබ්බුති න නිබ්බුතෝ. නිවනක් තියෙනවා. නිවන් දැක්ක කෙනෙක් දකින්න නැහැ නිවන. බුදුවතාඳුරෝ කියන විදිහට. අන්නේ තත්වයට හිතපත් වෙන්නේ අර ශුන්‍යාගාරගත තත්වයේ ඉක්මවා ගිහිල්ලා. එයින් පැහැදිලි වෙනවා එයින් පස්සේ නිවන් දැක්කට පස්සේ බුදුහාමුදුරුවෝ තියෙන මූලික ලක්ෂණ තමයි මහා කරුණාව ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ සංවේදීතාවය. මහා කරුණාව කියන්නේ සංවේදීතාවය නිසා ඇති වෙන සානුකම්පිත ස්වභාවය. ලෝකානුකම්පාවෙන් තමයි බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය ලෝකානුකම්පාය කියන තත්ත්වයෙන් තමයි බුදුරු රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. මමත් ඒකෙන් තොරව. ඒ තත්ත්වයකට වෙනකොට හිත ආශ්‍රේ තියෙන මම කියන හැඟීමක් නැහැ. මමත්වයකුත් නැහැ. මමෙක් නැහැ. නිවන් දැකීමෙන් සිද්ධ වෙන්නේ සමස්තේ බාටපත් වීම. කාලයකුත් නැහැ, අවකාශයකුත් නැහැ. අතීතයත් නැහැ, අනාගතයත් නැහැ. වර්තමාන මොහොතේ දැනෙන දේකුත් නැහැ. ඒක ශූන්‍ය වෙලා. ශුන්‍යතා කියලා කියන්නේ ඒ තත්ත්වයටපත් වෙනකොට. ඒ තත්ත්වයටපත් වෙන්නේ අවධානය පාවිච්චි කිරීමෙන්. සතිය කියන සිහිය පාවිච්චි කිරීමෙන්. නුවණ සමග සිහි නුවණ පාවිච්චි කිරීමෙන් සතිය. ඒ තත්ත්වයටපත් වෙන කෙනෙක්ගේ තියෙන්නේ සියල්ලන් කෙරෙහිම අවධානය හැම දෙයක්ම දැනන ගතිය. සබ්බඤ්ඤු කියන්නේ දන්නවා කියන කෙනේ. දන්නවා කියන්නේ අතීතය දැනගෙන තින්නවා කියලා. දැනන ගතිය. සියල් හැම දෙයක්ම දැනන ගතිය. බුදු හිතක නොදැනෙන දෙයක් නැහැ. ඒ මොහොතේ තියෙන හැම දෙයක්ම දැනෙනවා. පරම සංවේදී භාවය. පරම අවධානය. නිසා අවධානයෙන් ඉදීම නිසා තමයි රහතන් වහන්සේලා ජාගරියාන යෝග කියන්නේ නින්දයන්නේ. බුද්ධ කියන වචනේ තියෙන්නේ. ශා วก බුද්ධ වෙන්න පුළුවන්, පච්චේක බුද්ධ වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන්. අවදීන් ඉන්න කෙනා කියන තේරුම එකෙන් තියෙන්නේ. අවදීන් ඉන්න කෙනා සිහියෙන් ඉන්නවා, අවධානයෙන් ඉන්නවා. ඒක තමයි නිවන් දකින මාර්ගයත් නිවන් දැකීමේ ඵලයත්.